හායාලුවනේ මගේ YouTube චැනලකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝකින් ගෙනාවේ 2024 ඕලෙල් ලියපු නංගිලාට මල්ලිලාට ප්‍රතිඵලෙන් දවස සම්බන්ධව දැනුවත් කිරීම. ඉතින් ඔයා මගේ YouTube චැනලකට අලුත් කෙනෙක් නම් දැන්ම පහළ තියෙන සුදු පාට subscribe button එක press කරන්න. ඒ වගේම මම දාන අලුත් update ඔයාලා ළඟටම ගෙන්න ගන්න ඕනේ නම් දැන්ම පහළ තියෙන bell icon එක all press කරගන්න. ඉතින් අද වීඩියෝකට යන්න කලින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, අකමැති නම් ඩිස්ලයික් කරන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් නංගිලා මල්ලිලා දැනටමත් බලන් ඉන්නේ 2024 ඕලෙල් ප්‍රතිඵල එනකන් නේද? හරි මම ඒකට පස්සේ උත්තරයක් දෙන්නම්. ඉතින් මගෙන් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා ඕලෙල් ප්‍රතිඵල අද එනවද හෙට එනවද කියලා. ගොඩක් දෙනෙක් අහලා තිබ්බා. ඉතින් මේ මාසේ ප්‍රතිඵල නිකුත් කරන්නේ නැහැ. අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා කියලා මම කියනවා. ඉතින් ඕලෙල් ප්‍රතිඵල නිකුත් කරන කලින් දැනුවත් කරනවද කියලා අහලා තිබ්බා. ඔව් ඉතින් නංගියේ මල්ලි ප්‍රතිඵල එන්න කලින් අනිවාර්යෙන් විභාග දෙපාර්තමේන්තුව හා රාජ්‍ය මගින් දැනුවත් කරනවා. ඒ සම්බන්ධව. ඉතින් ඒ ගැන අනවශ්‍ය විදිහට කලබල වෙන්න එපා. ඉතින් මම හිතනවා මේ ප්‍රශ්න දෙක විසඳෙන්න ඇති කියලා. ඊළඟ මාතෘකාවට ගියොත් ඕන්ලයින් ප්‍රතිඵල එන්නේ කවදද කියන එක ගැන අපි කතා කරමු. ඉතින් සමහරක් කියනවා ජූනි මාසේ අග එනවා කියලා. ඉතින් තවත් අය කියනවා ජූනි මාසේ 15කට කලින් එනවා කියලා. ඉතින් සමහරක් දෙනෙක් කියනවා ජූනි මාසේ අන්තිම එනවා කියලා. ඉතින් අපට මෙම කිසිම නිවේදනයක් පිළිගන්න බෑ. ඒ මොකද රජයෙන් තවම කිසිම නිවේදනයක් නිකුත් කරලා නැහැ. ප්‍රතිඵලෙන් දවස සම්බන්ධව. ඉතින් අපිට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනට නිකුත් කරලා තියෙන්නේ අසත්‍ය තොරතුරට රැවටෙන්න එපා කියලා. ඉතින් ප්‍රතිඵල එන දවස සම්බන්ධව කිව්වොත් එන දවස හරියටම අපිට කියන්න බෑ. ඒ මොකද ඒක තීරණය කරන්න විභාග දෙපාර්තමේන්තුව. ඉතින් මෙදාටයි ප්‍රතිඵල එන්නේ කියලා අපිට ස්ථිරව කියන්න බෑ. ඉතින් අපිට පොඩි ඉඟියක් දෙන්න පුළුවන් ප්‍රතිඵල එන දවස සම්බන්ධව. ඉතින් ජූලි මාසේ ප්‍රතිඵල නිකුත් කරනවා අනිවාර්යයෙන්. ඉතින් දැනටමත් මෙම ප්‍රතිඵලය පරක්කු අවසාන සමීක්ෂණ හා චෙක් කිරීමක් සිදු කරනවා. ඒකයි මෙම ප්‍රතිඵල නිකුත් කරන්න පරක්කු. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩක් ප්‍රශ්න විසඳෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම මෙවැනි විභාග ආරංචි අලුත් අප්ඩේට් දැන ගැනීමට මා එක රැඳී සිටින්න කියනවා. ඉතින් අදට අපි යනවා අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.